Brush your teeth. Tight shoes. Oh. Tight shoes. Black color shoes දෙකනේ ඉස්කෝලේ දාන්නේ අරන් එන්න. ලොකු. Oh. ලොකු shoes. Oh. Hi කොහොමද මං හොඳින් ඉන්නවා. හොඳින් හිටියට වැඩ ටිකක් වැඩි වුණා. ඒක හින්දා මට vlogs ගේන්න බැරි වුණා. කමක් නෑනේ. ඕක කියලා වැඩකුත් නෑනේ. මේ අහන්න දැන් එදා දවසේ හරි මේක හරි චූටි vlog එකක්. හැබැයි මං ඉක්මනට ඔයාලත් එක්ක හැමදේම share කරගන්න පොඩි කොටස් ටිකක් වීඩියෝ කරගත්තා. එදා බබාලගේ ස්කූල් කන්සර්ට් එක තිබුණා. මගේ ක්ලාස් එකකත් එක්සෑම් එකක් තිබුණා. ඉතින් ඒ දෙකමත් එක්ක ඊට පස්සේ අපි හවස් වෙලා පොඩ්ඩක් එළියටත් ගියා. මේ ඔක්කොම දේවල් ඔයාලට මේ එක vlog එකකින් බලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි vlog එකට යමු. පුතේ. ඔව් ඒක කමන්නේ. උර හිතෙන් වැටෙන්නේ නෑ නේද? ඉන්න බලමු. Hi, Busarnai. Ana Busarnai. Hari, bye. 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 Yummy. දැන් යන්න ඕනේ පාඩම් කරන්න කියලා එක්සෑම් එක තියෙන දවසේම තමයි පාඩම් කරන්නේ. එහෙම එකක් නෑ. හැබැයි මට ඇත්තටම පාඩම් කරගන්න බැරි වුණා. ලොකුවට බලා ගන්න බැරි වුණා. ඉතින් පොඩි දන්නද රිවිෂන් පාරක් වගේ දෙයක් තමයි එදා කරේ. මේ ඊට අමතරව මෙන්න මේ කොටස ඇත්තටම මම ගෙන්න ගත්තා ටීචර්ගෙන් මට බලන්න ඕන නිසා. මොකද මට බබාගේ ඒ කිඩිස් මීට් එකට යන්න විදිහක් තිබෙන්නේ නැති නිසා. මට ඇත්තටම යන්න බැරි වුණේ. ඒකට මට දුකයි. මොකද ගියා නම් මං අනිවාර්යයෙන්ම මගේ බබාගේ වීඩියෝ එකක් වෙනම ගන්නවනේ. මට එහෙම ගන්න බැරි වුණා. ඉතින් කමක් නැහැ. ඉතින් ඔහොම තමයි සමහර වෙලාවට ඉතින් අපි හිතන විදිහට හැමදේම වෙන්නේ නැහනේ. මං ඉතින් බබාගේ කිඩිස් මීට් එක අතරේ සින්දුවක් අහගෙන ක්ලාස් එකට ගියා. මේ වය ගන්නවනේ කැටි. ඒ අපි ප්‍රශ්න. වැදුනොත් ටග්ගාල ඔයගොල්ලෝ ඩල්ල ගන්නවා. මම දාලා ලොරිකට උඩට වැදින. මම බස් එකේ යන්න ආසයි. ඒක හින්දා තමයි මම යන්න හදන හැම ගමනක්ම බස් එකේ යන්න හදන්නේ. ඊට අමතරව බස් එකේට අමතරව මට දැන් ගොඩක්ම බරක් වෙනවා නම් ට්‍රයිෂෝ එක යන්නේ. ඔයාලා දන්නවනේ මට ටිකක් මට ජනේල වහගෙන එහෙම යනකොට හරි අමාරුයි. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් කොහොම හරි ක්ලාස් එක ඉවරලා ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා බබාලට කවලා තිබුණේ. මට හරියට මතක නෑ. ඒක නම් කොහොම හරි ඔය බබාලට පොඩි බඩු වගේක් අරගෙන ආවේ. කවන ගමන් කවලා කරලා යාළුව පොඩක් සෙටල් කරලා ආයෙම මම ඇත්තටම ගෙදරින් පැනගත්තා. යාළුවත් එක්ක චූටි වෙලාවක් ඉඳලා අපි ආයෙ එළියට ගියා ඉතින්. ස්ටිච් හැබැයි තියෙන්නේ බ්ලූ කලර් හැබැයි දීලා තියෙන්නේ. අලුතෙන් ඉස්කෝලේ යනකොට ගෙනියන්න. UKG යනකොට ගෙනියන්න. නෑ UKG ටීචර් ගේන්න කියනවා. ඔව්. කොතන ගන්නනේ? මෙතන ආයෝයි මෙතන එන්න මේ මොරයි අයිඩිලයිට් ආයි බොකෝ හැරෙන්න බෑ මට තේරෙන්නේ. I know I feel it. Oh turn. එයාලට රෑ කෑම කැව්වට පස්සේ රෑ කෑමට අනිවාර්යෙන් බත්නේ කන්නේ. කැව්වට පස්සේ එයාලට ආස දේවල් ඉතින් ওই විදිහට කියනවා. කිව්වම ඉතින් ඒව හදලා දෙනවා ඉතින් මට ඉතින් ඒව මම ඉතින් ඇත්තටම ගොඩක් කලට ඔය වගේ කෑමක් තමයි එයාලට හදන්න හම්බ වෙන්නේ මට. මම ඉතින් දැන් එයාලට කවලා කරලා වොෂ් දාලා ඔක්කොම කරලා ඉවරුණාට පස්සේ බබාට ආන්නට ඕනේ කෝ පාස්තා. එයාට ඒක හැදුවා චීස් පාස්තා එකක්. ටිකක් ඒක දැන් ඒ වෙලාවේ ඩ්‍රයි වෙලා මෙයා කාලත් ඉවරයි. මට වීඩියෝ කරගන්න බැරි වුණා. ආරේට ඕනේ කිව්වා පැන්කේක්ස්. පැන්කේක් එක යා ඉතින් පැණි දාලා තමයි කන්නේ. එච්චරයි. ඉතින් ඒක ලොකු කරදරයක්වත් නැහැ.
මං ඉතින් ඒක හදලා දෙනවා. ඉතින් හදලා දුන්නම එයාලා ඉතින් ඒක කනවා සමහර වෙලාවට. එයාලා හිතන ඒක ඉතින් කලින් කියන්න බෑ. සමහර දවස්වල මොනවා හරි කන්න ඉල්ලනවා. සමහර දවස්වලට එහෙම ඉල්ලන්නේ නැතුව නිදාගන්න යනවා. ඉල්ලන දවසට ඉතින් පුළුවන්කමක් තිබ්බොත් බඩු ගෙදර තිබුණොත් මං හදලා දෙනවා. කිනිෂා එයාම හරියට වහන්න. ඉතින් මේ ඔක්කොම එළියනේ යාගේ. හරියට ඔතන්න ඕනේ ස්වඩල් කරන්න ඕනේ. හරි මේම ඇතුළට දාන්න ඕනේ පුතේ. එතකොට ගෙට ආයෙ ලෙහ වෙන්නේ නැහැ. අන්න හරි. දැන් දොයියම්. But I had to stand up. Why? Wait, how did that come? I'm a big girl, no, Baba. Yes. So you don't want kaku, ne? I know. Mama, now he's telling enough. Enough, huh? Now what to do? I don't want this, okay? Oh, really? Wait, Penelope, he's talking. Tati, hello, I don't want this. Tati, Really? Oh. when you're coming, don't take it. Why? Here, Why? here. Inan taatara dem. Taate. ඔය විදිහට එදා දවසක් ගත වෙලා ගියා. ස්ට්‍රෙස් එකයි මහන්සියයි ඔක්කොම තිබුණ හින්දා රෑ වෙලා මමයි හබී චුට්ටක් එළියට ගිහිල්ලා ගෙදර ආවා. ගිහින් බයි.